හොඳයි දරුවනේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග. අපි කරන්නේ Excel lesson series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක අපි මූලික දේවල් පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. අද අපි දෙවෙනි වීඩියෝ එකෙන් බලමු කෝෂ පරාසය කියන්නේ මොකක්ද කියන එක බලමු. ඔයාලා දන්නවා පැතුරුම්පත් මෘදුකාංග අපි භාවිතා කරන ස්ථාන තමයි අයවැය වාර්තා හදන්න, එතකොට වාර විභාග ලකුණු එකතු කරන්න, ඒ වගේ ගණනය කිරීම සඳහා තමයි අපි මේ Excel නැත්නම් විද්‍යුත් පැතුරුම්පත් මෘදුකාංග භාවිත කරලා සිද්ධ කරන්නේ. එතකොට කෝෂ පරාසය කියන්නේ ළමයි අපිට පුළුවන් කෝෂ සමූහයක් මේ විදිහට සිලෙක්ට් කරන්න. අපි සිලෙක්ට් කරන අනුයාත කෝෂ සමූහයට තමයි අපි කියන්නේ කෝෂ පරාසය කියලා. අනුයාත කියන්නේ එක ළඟ තියෙන කෝෂ සමූහයට තමයි අපි කියන්නේ කෝෂ පරාසය කියලා. දැන් කෝෂ පරාසය ගත්තාම මම ඔයාලට පේන්න ඕන ඉඳලා control button එක press කරගෙන mouse එකේ මැද wheel එකෙන් මේක පොඩ්ඩක් zoom කරගන්නවා. කෝෂ පරාසය ගත්තාම ළමයි මේකේ තියෙන ආරම්භක කෝෂයක්. ඒ වගේම අවසාන වෙන කෝෂයක් තියෙනවා. මේ කෝෂ වලට ලිපිනයන් තියෙනවානේ, අපි ඒක දන්නවනේ. එතකොට ආරම්භක කෝෂය තමයි මේක. මේකේ ලිපිනය තමයි මේ තියෙන්නේ B3. ඉස්සෙල්ලාම අපි ලියන්නේ කොලම් එක තීරුව, ඒ කියන්නේ B. ඊට පස්සේ පේලිය අගය 3යි. තුන්වෙනි පේලියේ B කියන තීරුවේ. එතකොට මේ විදිහට මේක පල්ලෙහාට යනවා. ඊට පස්සේ ආපහු පටන් ගන්නවා C3 වලින්. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට ගිහින් අවසාන කෝෂය තමයි E10 කියන්නේ. අපි කෝෂ පරාසය දැන් විභාගයට આવුවොත් අපි ලියන්නේ මෙන්න මේ විදිහට. මෙතන ගත්තොත් එහෙම එතන ආරම්භක කෝෂය විෂය ලිපිනය B2, අවසාන කෝෂය B5. එතකොට ලියන්නේ B2 32ක් කියන්නේ colon B5, B2 colon B5. මේ යටින් තියෙන්නේ කෝෂ පරාසයට අයත් කෝෂයන් වල ලිපිනයන් තමයි මේ තියෙන්නේ. අපිට එකම ෂීට් එක කෝෂ පරාසයන් කීපයක් ඇඳ ගන්න පුළුවන්. ඒක කරන්න මෙහෙමයි, control button එක ඔබාගෙන මේ විදිහට මම ඇදගෙන යනවා. ඇදගෙන එක කෝෂ පරාසයක් හදා ගන්නවා. ඊට පස්සේ ආපහු control button එක ඔබාගෙන අපිට පුළුවන් කැමති තරමක් කෝෂ පරාස හදා ගන්න. මෙන්න මේ විදිහට. දැන් මෙතන කෝෂ පරාසය ගත්තොත් එම ඔයාලට පේන ඇති මේකේ කෝෂ පරාසය තමයි මේ ලියලා තියෙන්නේ B2 colon B4 C4. ඒ කියන්නේ ආරම්භ කෝෂය B2. ඊට පස්සේ මේ විදිහට මෙන් පල්ලයට යනවා. ඊට පස්සේ ආපහු නැවතත් උඩට ගිහින් මේකේ අවසාන කෝෂය තමයි C4 කියන්නේ. C4. මම මෙතන කෝෂ පරාසයන් කීපයක්ම සිලෙක්ට් කරගෙන තියෙනවා. ඒවා මම නම් කරලා තියෙනවා R1, R3, R2 කියලා. එතකොට දැන් මේ ඊළඟ ප්‍රශ්න වලට අපි යමු. මේකේ අහනවා R1 මගින් දැක්වෙන පරාසයේ ආරම්භක කෝෂයේ ලිපිනය මොකක්ද? කියන්නේ තමයි R1 කියන්නේ මේකේ ආරම්භක කෝෂය කියන්නේ මේක පටන් ගන්න B2. එතකොට දෙවෙනි ප්‍රශ්නේ R1 ගින් දැක්වෙන කෝෂ පරාසයේ අවසාන කෝෂයේ ලිපිනය කුමක්ද? බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා F. අපි ඉස්සෙල්ලාම කියන්නේ කොලම් එක. නැත්තම් තීරුව. ඊට පස්සේ තමයි පේලියේ අංකය කියන්නේ. F2 කියන්නේ මෙන්න මේක. එතකොට
R1 මගින් දැක්වෙන කෝෂ පරාසය සඳහන් කරන්න. එතකොට අපි කෝෂ පරාසය ලියන්නේ එතන ආරම්භ කෝෂය B2 අවසාන වන කෝෂය කෝලන් කියන්නේ 32 F2. එතකොට R2 ඊළඟට R2 ගත්තොත් එහෙම මේකේ කෝෂ පරාසය තමයි H1 ඒ කියන්නේ මේක H1 H7. ඊළඟ ප්‍රශ්නය පේලියක් ඔස්සේ පිහිටි පරාසය කුමක්ද? දැන් ඔයාලට පේන ඇති මෙතන පේලියක් තියෙන්නේ. මේ තියෙන්නේ තීරුවක් කොලම් එකක්. මේ තියෙන්නේ රෝ එකක්. එතකොට R1 තමයි ඒකට උත්තරේ. ඊළඟට තීරුවක් ඔස්සේ පිහිටි පරාසය කුමක්ද? ඒ තමයි මේක R2. ඊළඟට R3 මගින් දැක්වෙන පරාසය සඳහන් කරන්න. R3 මගින් දැක්වෙන්නේ ඉතල මෙතන ආරම්භක කෝෂය C5 colon E7 එන්න මේක C5 colon E7. අන්තිම ප්‍රශ්නේ R3 මගින් දැක්වෙන පරාසයට අයත් කෝෂ ගණන සඳහන් කරන්න. එතන කෝෂ කීයක් තියෙනවද? 3යි 6යි 9යි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු විද්‍යුත් පැතුම්පත් මෘදුකාංග වලට දත්ත ඇතුළත් කරන්නේ කොහොමද කියන එක.